මහනුවරට ආසන්නයේ කුඩා ගම්මානයක රත්නපුරවත්ත කියලා හඳුන්වන පැරණි වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරය ගැන ගම්වැසියන් අතර අමුතු කතාවක් පැතිර තිබුණා. සෑම අවුරුද්දකම ජූලි මාසයේ එක් රැයක වනාන්තරය මැදින් අඳුරු හඬක් ඇසෙන බවත්, එය ඇසූ අය නැවත කවදාවත් සාමාන්‍ය ජීවිතයට නොපැමිණෙන බවත් කිව්වා. තරුණයන් 5 දෙනෙකු නිපුන් දිනුක සචින කාවින්ද සහ හෂාන් මේ කතාව අසා තිබුණත් ඒ විශ්වාස කළේ නැහැ. භයානක ස්ථානවලට ගොස් වීඩියෝ කරන එක ඔවුන්ගේ විනෝදාංශය වුණා. මේ පාර රත්නපුරවත්තට යමු. හොල්මන් කියන කතාව බොරුද ඇත්තද බලමු, නිපුන් කීවා. අනිත් අය ඒ අදහසට කැමති වුණා. ජූලි 17 වෙනිදා රාත්‍රී 9ට ඔවුන් කැමරා, විදුලි පහන සහ කෑම බෑග් රැගෙන වනාන්තරයට ඇතුළු වුණා. මුලින්ම හැම දෙයක්ම සාමාන්‍ය වගේ පෙනුණා. නමුත් ටිකෙන් ටික වනාන්තරයේ අමුතු නිශ්ශබ්දතාවයකින් පිරෙන්න පටන් ගත්තා. පක්ෂීන්ගේ හඬක්වත් සතුන්ගේ සද්දයක්වත් ඇහුනේ නැහැ. මේක නම් ටිකක් අමුතුයි, සචිනි කීබියෙන් කීවා. ඒ වෙලාවේ ඈතින් කාන්තාවකගේ අඬන හඬක් ඇහුණා. කවුරු හරි උදව් ඉල්ලනවා වගේ. ඔවුන් හඬ එන දිහාවට ඇවිදගෙන ගියා. විනාඩි 10කින් ඔවුන් පැරණි ගල් ගෙයක් ළඟට පැමිණියා. ඒ ගේ සම්පූර්ණයෙන්ම වැල් සහ කටුපඳුරු වලින් වැසී තිබුණා. දොර ඉබේම කීර් කියලා ඇරුණා. කවුරු හරි ඇතුලේ ඉන්නවද? නිපුන් කෑ ගැහුවා. පිළිතුරක් නැහැ. ඔවුන් ඇතුලට ගියා. ගේ ඇතුලේ පැරණි පොත් රාශියක් තිබුණා. ඒ හැම ඡායාරූපයකම එකම කාන්තාවක් හිටියා. සුදු ඇඳුමක් ඇඳගෙන දිග කොණ්ඩයක් ඇති කාන්තාවක්. කාවින්ද එක ඡායාරූපයක් අතට ගත්තා. ඒ මොහොතේම පිටුපසින් කාන්තාවකගේ හඬක් ඇහුණා. මගේ පවුල දැක්කද? හැමෝම එකවරම හැරී බැලුවා. කිසිවෙක් නැහැ. කාවින්තිගේ අත වෙවුලන්න ගත්තා. අපි මෙතනින් යමු, ඇය කීවා. නමුත් දොර වසාගෙන තිබුණා. එකවරම දිව ඇතුලේ උෂ්ණත්වය අඩු වෙලා අධික සීතලක් දැනුණා. ഭിത്തിවල තිබුණු ඡායාරූප එකින් එක බිමට වැටෙන්න පටන් ගත්තා. ඒ අතරින් එක ඡායාරූපයක් කැඩී ගියා. එහි පිටුපසින් ලියලා තිබුණේ අපව සොයාගෙන එන අය අප සමගම රැඳේ. එකවරම උඩ තට්ටුවෙන් පාද ශබ්දයක් ඇහුණා. ටක් ටක් ටක්. කවුරු හරි ඇවිදිනවා. නිපුන් ටෝච් එක අරගෙන පඩිපෙළ නැග්ගා. අනිත් අයත් ඔහු පසුපස ගියා. උඩ තට්ටුවේ කාමරයක් තුල පැරණි දිනපොතක් තිබුණා. දිනපොතේ ලියලා තිබුණේ මීට අවුරුදු 60කට පෙර මේ ගෙදර ජීවත් වූ පවුලක් ගැන. ඔවුන්ට මාලි නම් දියණියක් හිටියා. ඒ දිනක ගම්වැසියන් අය මායාකාරියක් බව කියමින් ඇය වනාන්තරයේ මැද ගසක බැඳ දමා පුලිස්සා මරා දමා තිබුණා. මැරීමට පෙර ඇය කියපු වාක්‍යයක්, මාව අසාධාරණයෙන් මැරුවා. මම තනි වෙලා ඉන්නේ නැහැ. දිනපොත කියවමින් හිටියදී හෂාන් වැස්සුවා. ඔහු ඉදිරියේ සුදු ඇඳුමක් ඇඳගෙන කාන්තාවක් හිටියා. ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම පිලිස්සී තිබුණා. මගේ පවුල කොහෙද? ඇය ඇසුවා. හෂාන් බියෙන් පිටිපසට වැටුණා. එකවරම කාන්තාව අතුරුදහන් වුණා. අපි දැන්ම මෙතනින් යන්න ඕනේ, දිනුක කීවා. ඔවුන් පඩිපෙළෙන් පහළට දිව්වා. නමුත් පහළ තට්ටුව දැන් වෙනස් වෙලා තිබුණා. දොරක් තිබුණු තැන දිග අඳුරු කොරිඩෝවක් තිබුණා. ඒ කොරිඩෝවකින් ළමයෙකුගේ hina හඬක් ඇහුණා. හෂාන්ට අමුතු දෙයක් දැනුණා. ඔහු පිටිපස බැලුව විට සුදු ඇඳුමැති කාන්තාව ඔහුට අඩියක් පමණ දුරින් හිටියා. ඇය හිමින් අත දිගු කළා. මට උදව් කරන්න, හෂාන් කෑ ගැහුවා. එකවරම විදුලි පහන් සියල්ල නිවී ගියා. අඳුර තුලින් කාන්තාවගේ හඬ පමණක් ඇසුණා. මට තනියම ඉන්න බෑ. ටෝච් නැතුව දැල්ලුව විට හෂාන් අතුරුදහන් වෙලා තිබුණා. හෂාන්! ඔවුන් කෑ ගැහුවා. කිසිම පිළිතුරක් නැහැ. බියට පත් වූ තිදෙනා පියවීමට උත්සාහ කළා. නමුත් ගේ නැවත නැවතත් එකම කාමරයකට ඔවුන් ගෙන ගියා. ඒ විට සචිනිට දිනපොතේ අවසාන පිටුව මතක් වුණා. ඇය නැවත එය කියුවා. මාලිගේ ආත්මය නිදහස් වන්නේ ඇගේ සත්‍ය හෙළි කළ විට පමණි. දිනපොතේ තවත් සටහනක් තිබුණා. ගම්වැසියන් අය මායාකාරියක් නොවූ බවත්, ඇයද ගම්මැද රෝගයක් සුව කරන්න උත්සාහ කළ තරුණියක් බවත් ඒ සඳහන් වුණා. අපි ඇයව අසාධාරණයෙන් මැරුවා.
කාවින්දි කිව්වා. එකවරම සුදු ඇඳුමැති කාන්තාව නැවත පෙනී සිටියා. ඇගේ ගස් වලින් කඳුළු පිරුණා. නිපුන් හෙමින් කීවා, ඔයා නිර්දෝෂී. අපි ඔයාගේ කතාව ලෝකෙට කියන්නම්. කාන්තාව නිශ්ශබ්දව ඔවුන් දෙස බැලුවා. එවිට මුළු ගෙයම කම්පා වෙන්න පටන් ගත්තා. බිත්ති කඩා වැටෙන්න පටන් ගත්තා. දුවන්න! නිපුන් කෑ ගැහුවා. ඔවුන් පිටතට දිව්වා. පිටතට පැමිණි විට වනාන්තරයම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණා. නමුත් හෂාන් තවමත් නැහැ. ඒ වෙලාවේ ගල්ගේ ඉදිරිපිට කුඩා ගලක් මත ඡායාරූපයක් තිබුණා. එහි සිටියේ හෂාන්. ඔහු සුදු ඇඳුමැති කාන්තාව අසල සිටගෙන සිනාසෙමින් සිටියා. පසුදා ඔවුන් ගම්වැසියන්ට මේ කතාව පැවසුවා. පැරණි ලේඛන සොයා බැලූ මාලි ඇත්තෙන්ම නිර්දෝෂී බව තහවුරු වුණා. ඇය වෙනුවෙන් කුඩා ස්මාරකයක් ඉදිකරනු ලැබුවා. ඒ දවසෙන් පසු වනාන්තරයේ අඳුරු හඩ නැවතත් ඇසුනේ නැහැ. නමුත් සෑම ජූලි 17 වනදාකම මාලිගේ ස්මාරකයේ අසල නව ඡායාරූපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපයේ සෑම වසරකම එක් අලුත් පුද්ගලයෙක් සිටියා. අවසානයේ ගම්වැසියන්ට තේරුණේ එක දෙයක් පමණි. මාලි තනි වෙලා ඉන්න කැමති නැහැ. ඇය තවමත් තමන් සමග සිටීමට කෙනෙකු සොයමින් සිටිනවා. හෂාන් අතුරුදහන් වූ දවසෙන් පසු නිපුන්, දිනක, සචිනි සහ කාවින්දි කිසි දිනකත් පෙර වගේ ජීවිතයක් ගත කළේ නැහැ. වනාන්තරය ගැන කතා කිරීමට පවා ඔවුන් බියක් වුණා. නමුත් මාස 3කට පසුව අමුතු දෙයක් සිදු වුණා. එක් රාත්‍රියක නිපුන්ගේ දුරකථනයට නොදන්නා අංකයකින් වීඩියෝ පණිවිඩයක් ලැබුණා. වීඩියෝ විවෘත කළ විට ඔහුගේ මුහුණ සුදු පැහැයට හැරුණා. වීඩියෝවේ හිටියේ හෂාන්. ඔහු අඳුරු කාමරයක වාඩි වී හිටියා. නිපුන්, මාව බේරගන්න. මම තාම මෙතන ඉන්නවා. ඊට පස්සේ වීඩියෝව හදිස්සියෙන් නතර වුණා. පසුබිමෙන් කාන්තාවකගේ සිනාහඬක් ඇසුණා. ඊළඟ දවසේම නිපුන් අනිත් මිතුරන්ට මේ ගැන කිව්වා. මේක කවුරු හරි කරන විහිළුවක් වෙන්නේ නැති. දිනුක කිව්වා. නමුත් කාවින්දිගේ අත වෙවුලන්න ගත්තා. නෑ, ඒ හෂාන්ගේ කටහඬමයි. ඔවුන් නැවත රත්නපුර වත්තට යන්න තීරණය කළා. මෙවර ඔවුන් සමග ගියේ ගමේ වැඩිහිටි පුද්ගලයෙකු සිරිපාල මහතා. ඔහු වනාන්තරය ගැන බොහෝ දේ දැන සිටියා. ඔය ළමයි ඇතුළට යනකොට එක දෙයක් මතක තියාගන්න. ඔහු කිව්වා. රෑ 12ට පස්සේ කාගේවත් නම අහුනොත් පිළිතුරු දෙන්න එපා. ඇයි? සචිනි ඇහුවා. ඒ හඬ මනසේ වුණා නෙමෙයි. රාත්‍රී 11ට ඔවුන් නැවත වනාන්තරයට ඇතුළු වුණා. මෙවර වනාන්තරයේ පෙරටත් වඩා අඳුරුයි. මිනිත්තු කිහිපයකින් ඔවුන් නැවතත් පැරණි ගල් ළඟට ගියා. නමුත් මෙවර ගෙය තිබුණේ නැහැ. ඒ වෙනුවට පැරණි නිදක් තිබුණා. සිරිපාල මහතාගේ මූණ වෙනස් වුණා. දෙවියනේ, මොකද නිපුන් ඇහුවා. මාලියෝ මැරුවේ මේ නිද ළඟ. ඒ මොහොතේම නිද ඇතුලෙන් කාන්තාවක් අඬන සද්දයක් ඇහුණා. සචිනි ටෝච් එක ළිඳ තුලට එල්ල කළා. ඇගේ මූණ සුදු වෙලා ගියා. ළිඳ ඇතුලේ හිටියේ සුදු ඇඳුමක් ඇඳගෙන කාන්තාවක්. ඇය හිස ඔසවා වුන් දෙස බැලුවා. ඇගේ ඇස් දෙක සම්පූර්ණයෙන් කළු පැහැති වුණා. මාව තනියම දාලා යන්න එපා. ඇය කීවා. එකවරම ළිඳෙන් දිගු කළුවත් කිහිපයක් පිටතට ආවා. සිරිපාල මහතා කෑ ගැහුවා. දුවන්න! ඔවුන් දිව්වා. නමුත් කාවින්දි හදිස්සියෙන් නතර වුණා. ඇයට හෂාන්ගේ හඬ ඇහුණා. කාවින්දි, මාව බේරගන්න. ඇය පිටිපස හැරුණා. ගස් අතර හෂාන් සිටියා. ඔහු සිනාසෙමින් අත වනනවා. කාවින්දි ඔහු දෙසට ඇවිදගෙන ගියා. නවතින්න! නිපුන් කෑ ගැහුවා. නමුත් ප්‍රමාද වැඩි. හෂාන්ගේ මුහුණ හදිස්සියෙම වෙනස් වුණා. ඔහුගේ ඇස් කළු පැහැයට හැරුණා. ඊළඟ මොහොතේ ඔහු අතුරුදහන් වුණා. ඒ ස්ථානයේ සිටියේ සුදු ඇඳුමකින් සැරසි කාන්තාවක් පමණයි. ඇය හිමින් සිනාසුණා. එවිට සිරිපාල මහතා බිම වැටුණු පැරණි ලී පෙට්ටියක් සොයාගත්තා. ඒ විවෘත කළ විට ඇතුලේ පැරණි ලිපියක් තිබුණා. එහි ලියා තිබුණේ, මගේ නම මාලි. මම මැරුණොත් මගේ ආත්මය මේ වනාන්තරයේ සිර වෙයි. මාව නිදහස් කරන්න. නම් මගේ ඇටකට සොයා ආගමික චාරිත්‍රයක් කරන්න. එහෙනම් හෂාන්ව බේරගන්න පුළුවන්, සචිනි කීවා. නමුත් ඒ මොහොතේම මුළු වනාන්තරයේ පුරා අඳුරු සිනාහඬක් පැතිරුණා. ගස් අතරින් සුදු ඇඳුම් ඇඳගෙන සිටි මිනිසුන් දුසිම් ගණන් මතු වුණා. ඔවුන්ගේ මුහුණු කිසිවක් තිබුණේ නැහැ. සිරිපාල මහතා කම්පාවෙන් කීවා.
ඒ හැමෝම මේ වනාන්තරයට ඇවිත් නිවුණු මිනිස්සු. ඔවුන් හෙමින් ඔවුන් දෙසට ඇවිදගෙන එන්න පටන් ගත්තා. මුහුණ නොමැති මිනිසුන් දුසින් ගණනක් ගස් අතරින් මතුවෙමින් ඔවුන් දෙසට හෙමින් ඇවිදගෙන ආවා. ඔවුන්ගේ පියවර ශබ්දයක්වත් ඇසුනේ නැහැ. සචිනි බියෙන් නිපුන්ගේ අත තදින් අල්ලා ගත්තා. අපි දැන් මොකද කරන්නේ? සිරිපාල මහතාගේ කටහඬ වෙවුලුවා. උන් මිනිස්සුયો නෙමෙයි. ඇස් දිහා බලන්න එපා. පිටිපස්සේ හැරෙන්නවත් එපා. නමුත් දිනුක බියෙන් පිටුපස බැලුවා. එකවරම මුහුණක් නැති මිනිසුන් අතරින් එක් අයෙකු ඔහු ඉදිරියේ පෙනී සිටියා. ඔහුගේ හිස තිබුණත් මුහුණක් නැහැ, කටක් නැහැ, ඇස් නැහැ. එහෙත් ඔහු කතා කළා. අපිව මෙතනින් නිදහස් කරන්න. දිනුක කෑගසා පිටුපස පැමිණියා. එකවරම මුළු වනාන්තරයේම සීතල සුළඟකින් පිරී ගියා. ගස්වල කොළ කම්පණය වෙන්න පටන් ගත්තා. ඈතින් නැවතත් හෂාන්ගේ කටහඬ ඇසුණා. නිපුන් මාව බේරගන්න. මෙවරේ හඬ ඇත්තක් වගේම ඇසුණා. නිපුන් බිම තිබූ පැරණි ලිපිය නැවතත් කියවුවා. එහි තවත් වාක්‍යයක් තිබුණා. මාලිගේ යටකටු නිදහසල රතු ගස යට තැන්පත් කර ඇත. අපි රතු ගස හොයමු, නිපුන් කීවා. ඔවුන් අඳුර මැදින් ළිඳ දෙසට නැවත ගියා. නමුත් මේ වතාවේ නිදහසල තිබුණේ දැවැන්ත රතුකොළ ඇති ගහක්. ගස යට කුඩා ගල් කැඳෙලක් පෙනුණා. සිරිපාල මහතා ඒ ඉවත් කළා. පහලින් පැරණි ලී පෙට්ටියක් හමු වුණා. පෙට්ටිය විවෘත කළ විට ඇතුලේ මිනිස් ඇටකටු සහ රිදී මාලයක් තිබුණා. කාවින්දි මාලය අතට ගත්තා. ඒ මොහොතේම ඇගේ විශාල ඇස් පෙනුණා. ඇය අමුතු හඬකින් කතා කළා. අවුරුදු 60ක් මම මෙතන තනි වෙලා හිටියා. කාවින්දි සචින් කෑ ගැහුවා. නමුත් ඇය තව දුරටත් කාවින්දි නොවුණා. මාලිගේ ආත්මයගේ ශරීරයට ඇතුළු වී තිබුණා. ඇය අඬන්න පටන් ගත්තා. මාව කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මම කිසිම වරදක් කළේ නැහැ. නිපුන් හිමින් ඇයට කතා කළා. අපි ඔයාව නිදහස් කරන්නම්. එකවරම වනාන්තරේ පුලා විශාල ගර්ජනාවක් ඇසුණා. ළිඳ තුලින් කළු දුමාරයක් නැගී ආවා. ඒ දුමාරය මිනිස් හැඩයක් ගත්තා. එය උස අඳුරු බියකරු සෙවණැල්ලක්. සිරිපාල මහතාගේ මුහුණ සුදු වෙලා ගියා. මේ තමයි වනාන්තරේ ශාපය. මාලිගේ ආත්මය මෙතන සිර කළේ මේ සෙවණැල්ල. සෙවණැල්ල හෙමින් hina වුණා. ඇය මට අයිති. ඇව නිදහස් කරන්න බෑ. එක්වරම කළු සෙවණැල්ල නිපුන් දෙසට අත් දික් කළා. නිපුන් බිම වැටුණා. සචිනි අඬමින් කෑ ගැහුවා. අපි දැන් මොකද කරන්නේ? කාවින්දිගේ ශරීරය තුළ සිටි මාලි හෙමින් කීවා. මගේ යටිකටු ගිනි තබන්න. එවිට මම නිදහස් වෙන්නම්. ඔවුන් වහාම වියලියට එකතු කර ගිනි දැල්ලුවා. සෙවණැල්ල කෝපයෙන් කෑ ගැහුවා. මුළු වනාන්තරයම කම්පා වුණා. ඇටකටු ගින්නට දැමූ විට මාලිගේ ආත්මය කාවින්දිගේ ශරීරයේ පිටතට ආවා. ඇය සුදු ඇඳුමකින් ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. මෙවර ඇගේ මුහුණේ බියක් නොව සැනසීමක් තිබුණා. ස්තුතියි, ඇය හිමින් කීවා. එකවරම දැවැන්ත ආලෝකයක් වනාන්තරය පුරා පැතිරුණා. කළු සෙවණැල්ල වේදනාවෙන් කෑ ගැහුවා. නමුත් ඒ මොහොතේ ළිඳාසල තවත් කෙනෙකු පෙනී සිටියා. ඔහු හෂාන්. ඔහු නිශ්ශබ්දව ඔවුන් දෙස බලා හිටියා. හෂාන්? නිපුන් සතුටින් කෑ ගැහුවා. නමුත් හෂාන් හිමින් සිනාසුණා. ඔහුගේ ඇස් දෙක සම්පූර්ණයෙන් කළු පැහැයෙන් දිලිසුණා. හෂාන්ගේ ඇස් කළු පැහැයෙන් දිලිසෙද්දී නිපුන් සචිනි සහ කාවින්දි බියෙන් පසුපසට ගියා. හෂාන් මේ මොකද? නිපුන් කම්පිත හඬින් ඇහුවා. හෂාන් හිමින් සිනාසුණා. මම හෂාන් නෙවෙයි. ඒ වචන ඇසූ විගස සිරිපාල මහතා බිම තිබූ පූජා මාලාවත් තදින් අල්ලගත්තා. අඳුරු සෙවණැල්ල ඔහුගේ ශරීරයට ඇතුල් වෙලා මාලිගේ ආත්මය ඉදිරියට පැමිණියා. ඇය දැන් නිදහස් වුණත් ඇගේ මුහුණේ දුකක් තිබුණා. ඒ සෙවණැල්ල මගේ ආත්මය අවුරුදු 60ක් මෙතන සිර කරගෙන හිටියා. දැන් ඒක අලුත් ශරීරයක් හොයාගෙන. හෂාන්ගේ මුහුණ විකෘති වෙන්න පටන් ගත්තා. ඔහුගේ සිරුර වටා කළු දුමාරයක් පැතිරුණා. ඔයාලා මාව විනාශ කළා කියලා හිතනවද? මම මේ වනාන්තරයට වඩා පැරණි දෙයක්. එකවරම අහස අඳුරුණා. සුළඟ අරුණ ලෙස හමා ගියා. මුහුණ නොමැති මිනිසුන් නැවතත් ගස් අතරින් මතුවුණා. ඔවුන් හැමෝම හෂාන් දෙසට හැරුණා. මාලි හෙමින් කීවා. ඒ අය මේ සෙවණැල්ල නිසා මැරුණු අය. එය අවසන් කළ හැකියි. කොහොමද? සචිනි ඇහුවා. ඒක ජීවත් වෙන්නේ බියෙන්. අපි බිය නොවුනොත් ඒක දුර්වල වෙනවා. නිපුන් ඉදිරියට ගියා.
හෂාන් අපි ඔයාව මෙතනින් අරගෙන යනවා. අපි ඔයාව දාලා යන්නේ නෑ. එවිට හෂාන්ගේ ඇස් තුලින් කඳුළු බිඳු දෙකක් වැටුණා. ඇතුලේ කොතනක හෝ තවම සටන් කරමින් හිටියා. නිප්පොන් ඔහු අමාරුවෙන් කතා කළා. නමුත් කළු සෙවණැල්ල නැවත ඔහුගේ ශරීරය පාලනය කරා. ඔහු දැන් මගේ. එකවර මුහුණු නැමැති ආත්මයන් සියල්ල හෂාන් වටා එකතු වුණා. ඔවුන්ගේ සිරුරු සුදු ආලෝකයෙන් දිලිසෙන්න පටන් ගත්තා. මාලි අත ඉදිරියට දිගු කළා. අද අපි හැමෝම නිදහස් වෙනවා. ඇගේ සිරුරෙන් විශාල ආලෝකයක් පිට වුණා. ඒ ආලෝකය හෂාන්ගේ සිරුර වටා පැතිරුණා. කළු හෙවණැල්ල වේදනාවෙන් කෑ ගැහුවා. නෑ නෑ මාව අතහරින්න. හෂාන් බිම වැටුණා. ඊළඟ මොහොතේ ඔහුගේ සිරුරෙන් කළු දුමාරියක් පිටතට ආවා. එය අහසට නැගුණත් මොහුන නොමැති ආත්මයන් ඒ වටා වට කරගත්තා. විශාල ආලෝක පිපිරීමක් සමග සෙවණැල්ල අතුරුදහන් වුණා. මුළු වනාන්තරයේම නිශ්ශබ්ද වුණා. සුළඟ නතර වුණා. අඳුර බව පහව ගියා. හෂාන් සෙමින් නැස්සෙරියා. මම කොහෙද ඉන්නේ? නිපුන් දුවගෙන ගොස් ඔහුව වැළඳගත්තා. ඔයා ආපහු ආවා. සචිනි සහ කාවින්දිත් සතුටින් කෑ ගැහුවා. මාලි ඔවුන් දෙස සිනාසෙමින් බැලුවා. ස්තුතියි. මගේ කතාව ලෝකෙට කියන්න. මාව මායාකාරියක් කියලා මතක තියාගන්න එපා. අපි පොරොන්දු වෙනවා නිපුන්නා කිව්වා. මාලිගේ සිරුර සෙමින් ආලෝකයක් බවට පත් වුණා. ඇයත් අනිත් ආත්මයන් සමග අහසට ඉහළට නැගී අතුරුදහන් වුණා. ඒ සමගම රත්නපුර වත්තේ ශාපය